ආයුබෝවන්. අද අපේ මාතෘකාව වෙන්නේ පහුගිය කාලේ සෝෂල් මීඩියා ඇතුලේ නැත්තම් හන්දිය ටොපික් එක වෙලා තිබුණු රජයෙන් බලාත්මක කරනවායි කියන පාසල් ඇතුලේ අමානුෂික දඬුවම් නැවැත්වීම සඳහා වන පනත පිළිබඳව. පාසල් ඇතුලේ අපි බහුලව දකින ගවුන්වල වාඩි ලියන ඒවා, කල්සම්වල ෆෝල්ඩ් ලියන ඒවා, ඊට පස්සේ කොණ්ඩ කපන ඒවා, එතනින් එහාට දන ගස්සන, ගුටි තලන මේ වගේ දඬුවම් අවම වෙන්න ඕනේ කියලා නූතන සමාජය ඇතුලේ බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. හැබැයි අපේ පාසල් පද්ධතිය ඇතුලේ තාමත් ඒවා ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඒ අතරේ මේක සම්බන්ධව සංවාදයක් සමාජය තුළ ගොඩනැගෙනකොට මම දැක්කා සමහර ගුරු සංගම් නියෝජනය කරන නියෝජිතයින් පවා කියපු දේවල් තිබුණා. මේ අපි දන්නවා මේ ශාරීරික දඬුවම් කරන එක නවත්තන්න ඕනේ. හැබැයි මේ වගේ පනතක් අරගෙන එන එක අවුල්. එහෙනම් රජය අපිට කියලා දෙන්න ඕනේ කොහොමද ළමයි හරියට හදාගන්නේ, නැත්නම් ළමයි කොහොමද කන්ට්‍රෝල් කරගන්නේ වගේ කතන්දර. ඒ අතරේ මම තවදුරටත් දැක්ක එකක් තමයි සමහර Facebook වල නම් ගත්තොත් එහෙම තමන්ගේ සර්ලව මෙන්ෂන් කරලා සර්ලා ගහලා බැනලා තලලා හැදුවේ නැත්නම් අද අපි කොහේ ඉඳ තිබ්බද වගේ ඒවා ඕනේ තරම් මං පහුගිය දවස්වල දැක්කා. පුද්ගලිකව මගේ අත්දැකීම ගත්තොත් එහෙම මගේ ජීවිතේ මං මොනවා හරි ඇචීව් කරගෙන තියෙනවා නම් ඒ දේවල් වෙනුවෙන් ගුරුවරු දක්වලා තියෙන දායකත්වය කියන එක නැත්නම් ගුරුවරුන්ගේ පෝෂන් එක කියන එක සෑහෙන ලොකු එකක්. හැබැයි එහෙම ලොකු දායකත්වයක් දක්වලා තියෙන ගුරුවරු විදියට මම සලකන අය ගත්තාම ඒගොල්ලෝ කවුරුත් මෙහෙම ගහලා බැනලා මේ ළමයිව හරි මගට ගන්නවා කියලා විශ්වාස කරන ගුරුවරුන් නෙවෙයි. එහෙම ඉතා අතලොස්සක් ගුරුවරු මට මුණ ගැහිලා තියෙනවා. ඒ අය සම්බන්ධව මට තියෙන්නේ ඉතා අඳුරු මතකයක්. කවදාවත් උන් නිකන් හොඳ ගුරුවරු විදියට මගේ මතකේ නම් සඳහන් වෙලා නෑ කියලා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එතකොට උතන පැහැදිලි සිද්ධි දෙකක් තියෙනවා. අපි උදාහරණයක් විදියට නිකන් උදාහරණ දෙකක් එක ගත්තොත් එහෙම ඒ කියලා එක්කෙනෙක් ඉන්නවා. එයා විශ්වාස කරනවා එයා යම් කිසි තැනක ඉන්නවා නම් ඉන්නේ එයාට ගහලා බැනලා තලලා හදපු ගුරුවරු හින්දා කියලා. B කියලා කෙනෙක් ඉන්නවා. එයා විශ්වාස කරනවා ඒක හින්දා නෙවෙයි එයා යම් කිසි තැනක ඉන්නේ එයාට හම්බුණු ආදරණීය ගුරුවරු හින්දා එයාට ආදරෙන් දේවල් කියලා දුටු ගුරුවරු හින්දා කියලා. ඉතින් එතකොට ඔය A සහ B කියන ප්‍රවාද දෙකටම අපහු ප්‍රතිතර්ක දෙකක් හදන්න පුළුවන්. ඒ කියන කෙනාට ආදරෙන් සලකලා හොඳ නරක කියලා දුන්නා නම් එයා දැන් ඉන්න තැනට වඩා හොඳ තැනකටත් යන්න තිබුණනේ වගේ එකක්. ඊට පස්සේ B කියන කෙනාට එයාට ගහලා බැනලා හැදුවා නම් එයා ඒ ඉන්න තැනට වඩා හොඳ තැනකට යන්න තිබුණනේ වගේ එකක්. ඉතින් ඔහොම මේ කේවල සිද්ධි ගත්තොත් එහෙම අර වගේ තර්කවලට ප්‍රතිවිරුද්ධව ඔහොම අදහස් හදන්නත් පුළුවන්. ඒක හින්දා අපි විශ්වාස කරන කාරණයක් තමයි කේවල සිද්ධි අරගෙන මේ වගේ ළමයින්ට දඬුවම් කළ යුතුද නැද්ද? නැත්නම් මේ වගේ පනතක් අරගෙන ඉන්න එක හොඳද නැද්ද වගේ දේවල් වලට මතවාද ඉදිරිපත් කරන්න හරි අමාරුයි කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඒක හින්දා මේ සබ්ජෙක්ට් එක පිළිබඳව ලෝකයේ ඇතුළේ ඕන තරම් රිසර්ච් පේපර්ස් සමීක්ෂණ වාර්තා ලියවිලා තියෙනවා. ඒ වගේ බහුතරයක් නූතන සමාජය ඇතුළේ විශ්වාස කරන කාරණාව තමයි භෞතිකව ළමයින්ට දඬුවම් දුන්නට පස්සේ ඔවුන්ගේ පෞරුෂයට දැවැන්ත හානි සිද්ධ වෙනවා කියන කතන්දරය. විශේෂයෙන්ම ඔවුන් මතු කරන කාරණාව තමයි ළමයින්ගේ ප්‍රචණ්ඩත්වය, ඇග්‍රසිව් බව වගේ දේවල් වැඩි වෙන්න මේ දඬුවම් හේතු කාරණා වෙනවා. ඒ වගේම මානසික සංවර්ධනයට විශේෂයෙන්ම මේ ළමා වියේ ඉන්න අයගේ මානසික සංවර්ධනයට දැවැන්ත අගතියක් මේ දඬුවම් ඇතුළෙන් වෙනවා කියලා ලෝකෙ ඇතුලේ සමීක්ෂණ වාර්තාවල නිගමන විදියට සඳහන් වෙලා තියෙනවා. එතනනුත් එහාට ගිහලා ලොකු ට්‍රෝමා එකක්. ඒ කියන්නේ සමාජය ඇතුළේ නැගිටලා කතා කරන්න නැත්නම් තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න බයක් ඇති වෙනවා කියන එක පාසල වගේම එතනින් එහාට ගිහිල්ලා මේ පාසලෙන් එළියට ආවට පස්සෙත් ওই ට්‍රෝමා එක ඒ විදිහටම මේ ළමයින්ගේ හිත ඇතුළේ ඉතුරු වෙලා තියෙනවා නැත්නම් ඒ මිනිස්සුන්ගේ හිත ඇතුළේ ඉතුරු වෙලා තියෙනවා කියන එක. ඊට පස්සේ පාසල් පද්ධතිය සහ අධ්‍යාපන එඩියුකේටර්ස්ලා සහ ළමයි අතර තියෙන පරතරය වැඩි වෙන්නත් මේ වගේ දේවල් හේතු කාරණා වෙනවා කියලා මේ සමීක්ෂණ වාර්තාවල නැත්නම් දඬුවම් දීමෙන් සිද්ධ වෙන ඍණාත්මක ප්‍රතිඵල විදිහට සමීක්ෂකයෝ දක්වලා තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා ඇකඩමික් පර්ෆෝමන්ස් අඩු වෙනවා. අපි නිකන් උදාහරණයක් විදිහට හිතමු මොනවා හරි විෂයක් තියෙනවා. ඒක විෂය උගන්වන සර් හොඳට මේ
ගහන බයින තලන කෙනෙක්. එතකොට ඒ සබ්ජෙක්ට් එකට තියෙන ආසාව නැති වෙනවත් එක්ක ඒකේ පර්ෆෝමන්ස් ළමයින්ගේ බහිනවා කියලා සමීක්ෂණ වාර්තාත් එක්ක ඔප්පු කරලා තියෙනවා. තවත් එතනින් එහාට ගියාට පස්සේ මොලේ සංවර්ධනය සම්බන්ධව ඍණාත්මක බලපෑම් ඇති වෙන්න පුළුවන් කියන කතාවත් සමීක්ෂණ වාර්තාවල තියෙනවා. ඊළඟට මානව සම්බන්ධතාවයට නැත්නම් පියර් රිලේෂන්ෂිප් එතනින් එහාට ගිහලා වෙනත් මානව සම්බන්ධතා ඉන්ටර්පර්සනල් අන්තර් සම්බන්ධතා අතර ගත්තාම පැහැදිලි පෞරුෂයට හානියක් සිද්ධ වෙන්න පුළුවන් කියලා මේ සමීක්ෂණ වාර්තා ලෝකය ඇතුලේ පිළි අරගෙන තියෙනවා සහ ලෝකෙට හෙළිදරව් කරලා තියෙනවා. හරි. දැන් ඔහොම බලපුවාම අපිට නිකන් පේනවනේ ළමයින්ට දඩුවම් කිරීම ඇතුලෙන් පෞරුෂයට වෙන්න පුළුවන් හානි පිළිබඳව. හැබැයි මේ අර ඒ කියලා අපි උදාහරණයක් කියපු මිනිස්සු ටයිප් එකේ මිනිස්සු නැත්තම් ලංකාව වගේ රටවල් ඇතුලේ තියෙන ප්‍රසිද්ධ කතාවක්නේ හොද්දක් වුණාම හැඳි ගාලා හදන්න ඕනේ. එහෙම හැඳි ගාලා හැදුවොත් තමයි හොඳ රහට තියෙන්නේ කියලා. ඒ වගේ මේ ළමයින්ට තලලා හැදුවොත් තමයි හොඳ සමාජයක් හදාගන්න පුළුවන් කියලා. දැන් ඒ විදිහට පාසල් ඇද්දෙත් දැන් ලංකාවේ සමාජය ගත්තොත් ගහනවද? ගහනවා. එහෙම ගහලා හොඳ සමාජයක් හැදිලා තියෙනවද? ප්‍රශ්නයක්. දැන් අපි ඕක නිකන් මේ ලෝකේ ප්‍රතිඵලත් එක්ක දිහා නිකන් බලමුකෝ. ඒ කියන්නේ අද ලෝකෙ ගත්තහම මිනිස්සුන්ගේ නැත්තම් මානව සමාජයක දියුණුව බලන්නේ HDI එහෙම නැත්තම් මානව සංවර්ධන දර්ශකය කියන එකේ. මේක ඇතුලේ භෞතික සංවර්ධනය නැත්තම් ඔය බිල්ඩින් GDP එක ආර්ථිකය කොච්චර හොඳද වගේ දේවල් වලින් එහාට ගිහිල්ලා සාක්ෂරතාවය කොහොමද? යාළගේ කොච්චර සතුටින් ඉන්නවද ඒ රටේ මිනිස්සු? යාළගේ මානව සම්බන්ධතාව කොහොමද? මේ වගේ දේවල් ලොකු පැරාමීටර් සෙට් එකක් එක්ක බලන එකක් තමයි HDI මානව සංවර්ධන දර්ශකය කියන්නේ. කොට ලෝකේ හොඳට ළමයින්ට දඩුවම් දීලා හදන රටවල් ගත්තහම එයාලා දියුණු මානව සමාජ හදනවා නම් HDI දර්ශකයේ උඩම ඉන්න ඕනේ අන්න ඒ වගේ රටවල්. හැබැයි ඇත්තටම අපි HDI එකේ එකේ ඉඳන් 75ට යනකම් රටවල් ටික බැලුවහම මේ රටවල් ළමයින්ට දඩුවම් කරනවා කියන එක තහනම් කරපු රටවල්. එතකොට මේ 75 කියන්නේ මේ 75ම නෙවෙයි. මේක ඇතුලේ එක්සෙප්ෂන්ස් කීපයක් තියෙනවා. අපි කියන්නේ මේ බහුතරය පිළිබඳව. බහුතරයක් නෙවෙයි ඇත්තටම කිව්වොත් එහෙම. ඕල්මෝස්ට් පළවෙනි 75ම 3-4ක් ඇරෙන්න. ඊට පස්සේ ඊළඟට 75 ඉඳන් 125 විතර වෙනකන් ඒවා ටික බලුවාම යම්කිසි මට්ටමකින් සෑහෙන සැලකිය යුතු ප්‍රමාණයකින් මේ පාසල් ඇතුලේ දඬුවම් දෙනවා කියන එක නීතියෙන් තහනම් කරලා එහෙම ක්‍රියාත්මක වෙන රටවල්. HDI දර්ශකයේ අගම ඉන්න රටවල් ගත්තහම මේ රටවල් තමයි ළමයින්ට හොඳට තලලා ගහලා බැනලා හදන්නේ. එතකොට ඔබට තේරෙනවා කතන්දරේ. සාමාන්‍යයෙන් ලෝකෙ දියුණුවේ සම්මත රටවල් ළමයින්ට ආදරෙන් සලකලා ගහන්න බයින්න නැතුව දේවල් කියලා දීලා දියුණු සමාජයක් හදන්න පුළුවන් කියලා විශ්වාස කරන රටවල්. මේක ඇතුලේ එක්සෙප්ෂන් කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ඔය ඇමරිකාව වගේ රටවල් ගත්තාම බොට්ස්වානා වගේ රටවල් ගත්තාම බොට්ස්වානා ගත්තොත් HDI වල උඩින් ඉන්නවා මානව සංවර්ධන දර්ශකයේ උඩින් ඉන්නවා. හැබැයි ළමයින්ට ගහනවා. US ගත්තාම ඒකේ රටවල් ප්‍රාන්ත 17ක විතර මට මතක විදිහට මේ ළමයින්ට දඬුවම් දෙන්න එක තහනම් කරලා නැහැ. හැබැයි US HDI එකේ උඩින් ඉන්නවා. මෙහෙම එක්සෙප්ෂන් කීපයක් තියෙනවා. ඇමරිකාව බොට්ස්වානා වගේ එක්සෙප්ෂන්ස් කීපයක් තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා ගහලා බැනලා හොඳ සමාජයක් හදන්න පුළුවන් නම් ලෝකෙ ඇතුලේ තියෙන ක්‍රයිම් රේට් එක අඩුම රටවල්. ඒ කියන්නේ අපරාධ අංකය කියන්නේ ක්‍රයිම් ඉන්ඩෙක්ස් එක. හරි. ක්‍රයිම් ඉන්ඩෙක්ස් එක අඩු රටවල් ගත්තහම ඒ අඩු රටවල් වල හොඳට ළමයින්ට ගහන බයින රටවල් වෙන්න ඕනේ. හැබැයි ඇත්තටම බැලුවොත් එහෙම ලෝකේ ක්‍රයිම් රේට් එක වැඩි ජැමයිකාව, ට්‍රිනිඩාඩ් ඇන්ඩ් ටොබැගෝ වගේ රටවල්, යේමනය, උගන්ඩා වගේ රටවල් ගත්තහම මේවා මේ වගේ ගත්තාම සමීක්ෂණ වාර්තාවල කියනවා, පර්යේෂණ වාර්තාවල කියනවා ළමයි 100ක් ගත්තොත් 90න් එහාට දැඩි අමානුෂික දඬුවම් වලට පාසල් ඇතුලේ ලක් වෙලා තියෙනවා කියලා. මෙහෙම රටවල් ගත්තාම මේ රටවල් තමයි ලෝකයේ ඇතුලේ ප්‍රචණ්ඩකාරීම රටවල් විදියට. එහෙම නැත්නම් ක්‍රයිම් රේට් එකෙන් උඩම ඉන්න රටවල්. මේවා කොච්චර ප්‍රබලද කියනවනම් ලෝකේ ක්‍රයිම් රේට් එක අඩුම රටවල් ගත්තාම UAE වගේ රටවල්, මේ රාජ්‍ය වගේ රටවල්. මේක මට මතක විදිහට 100ට අංකයක් විදිහට කිව්වොත් එහෙම 15ක වගේ ගානක් තිබුණේ ක්‍රයිම් ඉන්ඩෙක්ස් එක මම කියන්නේ.
15 වගේ ගාන. ඊට පස්සේ මේ ජැමේකා වගේ රටවල් ගත්තම 70 ගණන් වල 100ට නෙමෙයි මම හිතන්නේ ක්‍රයිම් ඉන්ඩෙක්ස් එක අංකයක් විදිහට දෙන්නේ 71 වගේ තැනක තියෙනවා. ඊට පස්සේ ක්‍රයිම් ඉන්ඩෙක්ස් එකේ යටම ඉන්න නැත්නම් අපරාධ අඩුම රටවල් විදිහට සලකන්න පුළුවන් UAE වගේ අපි කලින් උදාහරණයක් විදිහට කිව්වා. ඊට පස්සේ සවුත් කොරියා, ජපාන් මේ වගේ රටවල් වල අධ්‍යාපන පද්ධතිය ඇතුළෙනුත් ළමයින්ට ශාරීරික දඬුවම් දෙනවා කියන එක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා අයින් කරලා යල්පැනගේ ක්‍රමයක් විදිහට අයින් කරලා තියෙන රටවල්. එතකොට ඔබට තේරෙනවා ළමයින්ට ගහලා දියුණු සමාජයක් හදන්න පුළුවන් නැත්නම් හොඳ සමාජයක් හදන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් ඒක පැහැදිලිවම මේ උදාහරණත් එක්ක අභියෝගයට ලක් වෙනවා නැත්නම් ප්‍රශ්නාර්ථයකට ලක් වෙනවා කියන කතාව. අපි ප්ලැට්ෆෝම් එකක් විදිහට විශ්වාස කරනවා හොඳ පෞරුෂයක් තියෙන ළමයෙක් හදන්න දඬුවම් කරන්න ඕනේ නෑ. ඊට වඩා හොඳ ක්‍රම තියෙනවා. විශේෂයෙන්ම ෆින්ලන්තේ වගේ ලෝක හොඳම අධ්‍යාපන පද්ධතියක් තියෙන රටවල් ගත්තාම ඒ රටවල් වල මේ තියෙන නිකන් PBIS කියලා මම නිකන් හොයද්දි හම්බුන එකක්. ඊට පස්සේ මේ ඒ කියන්නේ preventive behavioral interconnection and support වගේ නමක් මට හරියට මතක නැහැ. මේ වගේ එකක්. ඊට පස්සේ මේ peer mediation නැත්නම් මේ ළමයිම එකතු වෙලා මේ සමාජයක් විදිහට කියන්නේ තමන්ගේ පන්තියේ ඉන්න අයම එකතු වෙලා අර වැරදි හැසිරීම් තියෙන ළමයි හොඳ මගට ගන්න පාවිච්චි කරන මේ ළමා මනෝවිද්‍යාත්මක ටෙක්නික්ස් පිළිබඳව දැවැන් තව අවධානයක් ලබා දෙනවා ලෝකේ දියුණු අධ්‍යාපන පද්ධතියක් තියෙන රටවල් ගත්තාම. එතකොට අපි ආයෙ කියනවා අපි ප්ලැට්ෆෝම් එකක් විදිහට විශ්වාස කරනවා මේ රජය ගත්ත තීරණය නැත්නම් එහෙම පනතක් බලාත්මක කරන්න රජය ගත්ත තීරණය දියුණු නූතන මානව සමාජයකට යන්න ඉතා හොඳ ප්‍රවේශයක් ළමයි තමයි හදන්න පුළුවන් තැන අධ්‍යාපනය තමයි සමාජයක් වෙනස් කරන්න පුළුවන් තැන එතෙන්ට ගත්ත ඉතා සාධනීය ප්‍රවේශයක් විදිහට අපි විශ්වාස කරනවා. ඒ වගේමයි අපි ඔබේ ප්‍රතිවිරුද්ධ අදහස් වලටත් ගරු කරනවා. ඉතින් ඔබට පුළුවන් එහෙම ඕනෑම පක්ෂ විපක්ෂ එකක නොවන තැන් මේ කමෙන්ට් සෙක්ෂන් එකට ගෙනල්ලා අතාරින්න අපි ඒ පිළිබඳව සංවාදයක් කරමු. ඉතින් එහෙනම් ඕක සම්බන්ධව අදට උච්චරයි ඉහිල්ලා එන්න.